කලින් වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට පෙන්නුවා කොහොමද ටින් අංකය ලබා ගන්න ඔන්ලයින් ඇප්ලයි කරන්න කියන එක. අද මම ඔයගොල්ලන්ට පෙන්නනවා ඔයගොල්ලෝ කොහොමද 110 විත්හෝල්ඩින් ටැක්ස් එක එහෙම නැත්නම් රඳවා ගැනීමේ බද්ද කපා ගන්න එක වළක්වන්න බැංකුවට ප්‍රකාශයක් ලබා දෙන්නේ කොහොමද කියන කාරණය. එහෙනම් අපි පටන් ගමු. මේක තමයි බැංකුවට ලබා දෙන ප්‍රකාශය ඔයගොල්ලෝ. මේ ප්‍රකාශය ඔයගොල්ලන්ට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකෙන් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ පහසුවට මම මේක මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්නම්. ඔයගොල්ලන්ට මේක ඩවුන්ලෝඩ් කරලා print out එකක් අරගෙන බැංකුවට ලබා දෙන්න පුළුවන්. මේකට PIN අංකය අවශ්‍යයි. නමුත් දැන් සර්කියුලර් එකක් නිකුත් කරලා තියෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් PIN අංකය අවශ්‍ය නැහැ කියලා. හැබැයි ඒක తాවකාලික පදනමක් මත තමයි එහෙම සර්කියුලර් එකක් නිකුත් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට PIN අංකයක් තියෙනවා නම් ඒ PIN අංකය ඔයගොල්ලෝ මේකේ සඳහන් කරන්න. අර මගේ කලින් වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට ඔන්ලයින් PIN අංකය විනාඩි 2කින් ඇප්ලයි කරලා ගන්න පුළුවන්. මේ ෆෝම් එක මම ෆිල් කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට කියන්නම්. මෙතන 2 කියලා තියෙනවා. 2 කියන තැන ඔයගොල්ලෝ ලියන්න ඕනේ බැංකුවේ නමයි සාඛාවේ නමයි. මේක ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන එකෙන්ද ඉංග්‍රීසි භාෂාවෙන් මේක ලියන්න. මෙතන ලංකා බැංකුව නම් Bank of Ceylon මහරගම බ්‍රාන්ච් ඒ වගේ ලියන්න. එක බැංකුවකට එක ෆෝම් එකක් ඔයගොල්ලෝ ෆිල් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන account number එක saving account fixed deposit account තියෙනවා. ඒ ඔක්කොම account numbers ටික මෙතන ලියන්න. Bank of Ceylon මහරගම බ්‍රාන්ච් නම් Bank of Ceylon වලට අදාළ account numbers ඔක්කොම ටික ලියන්න. ඒ වගේම මෙතන කවදා ඉඳන් කවදාටද මේක වැලිඩ් වෙන්නේ අවුරුද්දකට මේ ප්‍රකාශය. ඊළඟ අවුරුද්ද ආයගොල්ලෝ ප්‍රකාශයක් දෙන්න ඕනේ. එතකොට මේක වැලිඩ් වෙන්නේ මෙතන තියෙනවා 1st April. අප්‍රේල් 1 වෙනිදා කවදා ඉඳන්ද? එතකොට 2025 මේ අවුරුද්ද. එතකොට මෙතන ඔයගොල්ලන්ට 25 කියලා දාන්න ඕනේ. එතකොට 2025 අප්‍රේල් 1 ඉඳන් ඊළඟ අවුරුද්දේ මාර්තු 31. එතකොට 2026 31 මාර්ච්. මෙතනත් ඔයගොල්ලෝ ලියන 2025 2026 කියලා. ඔයගොල්ලන් ටින් අංකේ තියෙනවනේ ටින් අංකේ මෙතන ලියන්න. නැත්තම් ඒක හිස් තියලා බැංකුවට බාර දෙන්න පුළුවන්. මෙතන ඔයගොල්ලන්ගේ නැෂනල් ID කාඩ් එක නම්බර් එක ලියන්න. මෙතන නැෂනල් ID කාඩ් නම්බර් එකේ තියෙන විදිහට සම්පූර්ණ නම ඔයගොල්ලන්ගේ ලියන්න. මෙතන ඔයගොල්ලන්ගේ පදිංචි ලිපිනය ලියන්න. මෙතන ඇවිල්ලා ඔයගොල්ලන්ට අවුරුදු 18ට අඩු කුඩා දරුවෙක් ඉන්නවා නම් එයාගේ සම්පූර්ණ නම ලියන්න. ඔයගොල්ලන්ට එහෙම නැත්තම් දරුවෙක් මෙතන ඉරක් ගහන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන දිනේ දාලා මෙතන ඔයගොල්ලන්ගේ අස්සන දාලා මේක බැංකුවට බාර දෙන්න. බැංකුවට බාර දීලා මතක් කරලා ඔයගොල්ලෝ බැංකුවෙන් ඔයගොල්ලන්ට දෙන ඇක්නොලෙජ්මන්ට් ඩොකියුමන්ට් එක ළඟ තියාගන්න. ඒ කියන්නේ මේක බාරගත්තා කියලා බැංකුවෙන් ඔයගොල්ලන්ට ඩොකියුමන්ට් එකක් දෙනවා. ඒ ඩොකියුමන්ට් එක පරිස්සම් කරලා තියාගන්න. මොකද යම් හේකින් බැංකුවෙන් 110ක withholding tax ඔයගොල්ලන්ගෙන් අඩු කළොත් ඔයගොල්ලන්ට ඒක පෙන්නලා බැංකුවට කියන්න පුළුවන් මේක නිවැරදි කරන්න කියලා. මෙතනදී ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ ප්‍රකාශය ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් වෙන්නේ ඔයගොල්ලන්ගේ මාසික ආදායම ලක්ෂ 1කමාරට වඩා අඩුයි නම් විතරයි. ඒ කියන්නේ ඔයගොල්ලන්ට හැම පැත්තකින්ම හම්බෙන ආදායම් තියෙනවනේ. ඒ ආදායම් එකතුව මාසෙකට ලක්ෂ 1කමාරට අඩුයි නම් තමයි මේ ප්‍රකාශය ඔයගොල්ලන්ට ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රකාශය ලබා දීම අපරාධමය වරදක් වෙනවා. ඒක මාසෙට ලක්ෂ 1කමාරයි අවුරුද්දට ලක්ෂ 18යි. ඒකත් හොඳට මතක තියාගන්න. එහෙනම් මං හිතනවා ඔයගොල්ලෝ දැනුවත් වුණා කියලා කොහොමද ඔයගොල්ලන්ගේ ආදායම අඩුයි නම් withholding tax එක 110න් කපන එක වළක්වන්නේ කියන කාරණය පිළිබඳව. මේ වගේ තවත් වීඩියෝ මම කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝවත් ඔයගොල්ලන්ට පුළුවන් ෂෙයා කරලා තව කට්ටිය ඉන්නවා මේ සම්බන්ධ දැනුවත් නැති. ඒගොල්ලන්ව දැනුවත් කරන්න ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න.